සිරිලක ඉදි වූ ප්‍රථම චෛත්‍ය ලෙස ඉතිහාසයට එක්වන මහියංගන මහා සෑය පිළිබඳවයි අද කතා බහ. 12 මස්ථාන අතර ප්‍රථම ස්ථානය හිමි කරගන්නා මේ පිම්බිම බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීම ඉදි වූ ලොව එකම දාගැබ ලෙසද පූජනීයත්වයට පත්ව තිබෙනවා. ගෞතම බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 මස දුරුතුපුර 15ක පොහෝ දිනක ලක්දිවට වැඩම කළේ යක්ෂ ගෝත්‍රිකයින් දමනය කර සඳහම් මඟ පෙන්වීමටයි. මහියංගනේ මහානාග උයනට වැඩම කළ බුදුහිමියන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පත් වූ සුමන සමන් දෙවියන් වැඳුම් පිදුම් කිරීමට යමක් ඉල්ලා සිටි අවස්ථාවේදී බුදුහිමියන් තම හිස පිරිමැද නීලකේස ධාතුන් වහන්සේලා මිටක් ලබා දුන්සේක. සුමන සමන් දෙවියන් විසින් මෙම කේස ධාතුන් වහන්සේලා තැන්පත් කර ඉන්ද්‍රනීල මාණික්‍යකින් සත්‍රයන් ස්තූපයක් ඉදි කළේය. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සරබූ මහරහතන් වහන්සේ විසින් බුදුහිමියන්ගේ ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩමවා මෙහි තැන්පත් කර සෑය 12 රියන් කොට බැඳවුව. ඉන්පසු උද්දචූලාභය කුමරු 30 රියන් කොටද දුටුගැමුණු මහරජතුමා 80 රියන් උසටද මෙම සෑය විශාල කර බැඳවූහ. 12 මස්ථාන අතර ප්‍රථම ස්ථානය හිමි කරගන්නා මහියංගන මහා සෑය බුදුහිමියන්ගේ ජීවමාන කේස ධාතුන් සහ ග්‍රීවා ධාතුන් යන ධාතුන් වහන්සේලා නිදන් කර තිබේ. ඔබත් මහියංගන සංචාරය කරන්නේ නම් මහියංගන චෛත්‍ය වන්දනාමාන කරන්නත් අමතක කරන්න එපා. මහියංගන සෑ රජුන්ගේ ආශිර්වාදයෙන් ඔබ සැමට තෙරුවන් සරණයි. මෙම විස්තරයෙන් අදගෙන එන ප්‍රශ්න පහට පහතින් පිළිතුරු කමෙන්ට් කරගෙන යන්න. පළවෙනි ප්‍රශ්නය බුදු පියාණන් වහන්සේ ප්‍රථම වරට ලංකාවට වැඩම කළේ කවදාද? ප්‍රශ්න අංක 2 මහියංගන සෑයේ මුලින්ම තැන්පත් කළේ කුමන ධාතුන් වහන්සේලාද? ප්‍රශ්න අංක 3 මහියංගන සෑයේ තැන්පත් කර ඇති ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩම කළේ කවුද? ප්‍රශ්න අංක 4 මහියංගන සෑය අසූරියන් උසට විශාල කර බැඳ වූ රජතුමා කවුද? ප්‍රශ්න අංක 5 මෙම සෑය ඉදිකිරීමට මුල් වූ දෙවියන් කවුද? තවත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් නැවතත් හමුවෙමු.